හයි කොහොමද ඉතින් ඔයාලට මේ ඔන්න මුලින්ම කියන්න ඕනේ අපේ channel එකේ දැන් subscribe 12000ට ළඟයි 10000 පව් කරලා දැන් මාස දෙක තුනක් වෙනවා ඔන්න අපේ around ශ්‍රී ලංකා එකේ අද අපි යන්නේ ගාල්ල ඉඳන් තංගල්ලට ඉතින් මේ ගාල්ල ඉඳන් තංගල්ලට යන ගමන් නම් මාරම experience එකක් තියෙන්නේ මොකද beach side මම ආසම පැත්ත down south ඉතින් ගාල්ලේ ඉඳන් උණවටුන වැලිගම මිරිස් ඔය පැත්ත පාස් කරලා යනකොට මාරම vibe එකක් තියෙන මේ පැත්තේ ඩවුන් සවුත් කියන්නේ අපි හැමෝම ආස පැත්තක් මේ ලංකාවට යන ගමනේ ගාල්ල ඉඳන් තංගල්ලට යන ගමන මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද කියලා ඔයාලත් ගිහිල්ලා බලන්න එහෙනම් හෙලෝ travel souls ඉතින් ඔන්න ලංකාවට යන දෙවෙනි දවසේ මම ඉන්නේ ගාල්ලේ. ඉතින් ගෝල්ඩ් ෆේස් එකෙන් පටන් ගන්න පළවෙනි දවසේ ගාල්ලට ආවා. ඉතින් මෙන්න මම ලංකාවට යන මගේ සුපුරුදු බයික් එක TVS ඉලෙක්ට්‍රික් එක. ඉතින් මම දැන් ඉන්නේ ගෝල්ඩ් ෆෝර්ට් එකේ ක්ලොක් ටවර් එක ළඟ. ඉතින් මෙතනින් තමයි අද දවසේ vlog එක පටන් ගන්නෙ. ඉතින් අද ගාල්ලේ ඉඳන් පුළුවන් තරමක් දුරට යනවා. එහෙනම් සෙට් වෙලා ඉමු වීඩියෝ එකත් එක්ක ගාල්ලේ ක්ලොක් ටවර් එකේ ඉඳන්. ඉතින් මේ තියෙන්නේ මගේ බෑක්පැක් එක. ඉතින් ඕකේ මට අවශ්‍ය කරන හැමදේම තියෙනවා. ඉතින් මෙතන හෙල්මට් එක තියෙනවා. ඩිකී එකේ හැමදේම තියෙනවා. එහෙනම් සෙට් එක බලමු ගෝල්ඩ් ෆෝර්ට් එකේ ලස්සන. ඉතින් ඔන්න කන්න තැනක් සෙට් කරගත්තා. ඉතින් සී කැෆේ කියලා තියෙනවා මාතර ගාල්ල රෝඩ් එකේ. ඉතින් මෙතනින් තමයි උදේට කන්නේ. ඉතින් මෙන්න මේ පැත්තෙන් රූමස් වල වෙනවා. මේ පැත්තෙන් ගෝල්ඩ් ෆෝර්ට් එක. එහෙනම් උදේට කාලෙක මුලා කරන්නත් කලින් කන්න එපා. ඉතින් මොන්න අපි දැන් ගෝල්ඩ් ෆෝර්ට් එකට ඇතුල් වෙනවා උදේට කාලේ ඉවරලා. මොන්න මෙතනින් තමයි ගෝල්ඩ් ෆෝර්ට් එකට ඇතුල් වෙන්නේ. ඉතින් මොන්න ගෝල්ඩ් ෆෝර්ට් එකට ඇතුල් වෙනකොටම ෆෝර්ට් එකේ මැප් එක තියෙනවා මෙතන. ඉතින් ඔයාලට આવොත් මෙතනින් බලාගෙන යන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ගෝල්ඩ් ෆෝර්ට් එකට ඇතුල් වෙන තැන ගෝල්ඩ් ෆෝර්ට් එකේ මැප් එක. ඔන්න ඉතින් ගාල්ල උණවටුන පැත්තම පේන view එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් හරියටම ක්ලොක් ටවර් එක යට. ඉතින් ඊට පස්සෙන් පේනවා ඇති ගාල්ල ක්‍රිකට් ක්ලබ් එකේ තියෙන මැච් එකකුත් යනවා. ඉතින් මෙතන තමයි ගාලු ෆෝර්ට් එකේ සිංහොඩිය ගහලා තියෙන්නේ. පට්ට view එකක් මෙතන තියෙන්නේ. ඉතින් ලංකාවට යන ගමනේදී හම්බෙන තවත් ලස්සන තැනක් තමයි මේ ගෝල්ඩ් ෆෝර්ට් එක. ඉතින් අපි ඔහොමම ඉස්සරහට ගිහිල්ලා උණවටුන වැලිගම නිල්වැල් මේ පැත්ත පාස් කරලා යනවා. යන්න පුළුවන් තරමක් දුරට. යන් ඉතින් එහෙනම් එතකල් ඔයාලා බලන්න මේ ගෝල්ඩ් ෆෝර්ට් එකේ ලස්සන. ඉතින් ඩවුන් සවුත් පැත්තේ මේ දවස්වල ෆොරින්ලා ගොඩක් ඉන්නවා. ඉතින් ඩවුන් සවුත් කියන්නේ කොහොමද ඉතින් ෆොරිනර්ස්ලා පිරලානේ ඉන්නේ. ඉතින් එහෙම තමයි සීන් එක. ඉතින් දැන් අපි ගෝල්ඩ් වලින් තව ඩික්කින් එළියට යනවා. එහා පැත්තට තංගල්ල පැත්තට. සුපිරිම ලොකේෂන් එකක ඉන්නේ. පට්ටම යට මෙතන. මාර ලස්සනයි. එහෙනම් අපි අඩෝ එන්න තියෙනවා ඒ දවස්වල ගෝල්ඩ් ෆෝර්ට් එකේ තිබ්බ කාලදුවක් වර මේවා. ඉතින් ඔන්න ගෝල්ඩ් ෆෝර්ට් එකෙන් හම්බුණා අපිට යාළුවේ. Can you say hi? Hi. What's your name? Amelie. Amelie. Yes. Yeah, where are you from? I'm from Germany. Really Yes. nice country. Yeah. And what's your name? I'm Udare. Ah, nice. Are you enjoy ride? Yes, really much. It's so nice. Nice to meet you. Yes. Bye. Nice to meet you. Bye. ඔන්න ඉතින් අපි ගාල්ලට සමුදීලා යනවා උණවටුන පැත්තට. ඉතින් මේ ටිකේ කොහමත් බීච් සයිඩ් එකේ තමයි තියෙන්නේ. උණවටුන මිරිස්ස ඉල්වැල්ල ඔය වගේ යනගම් බීච් සයිඩ් තමයි ඉතින් තංගල්ල පැත්තට යනගම්ම තියෙන්නේ. ඉතින් එහෙනම් ගාල්ලට සමුදීලා රූමස් වල දිහා බලාගෙන අපි යන් උණවටුනට. ගාල්ල පැත්තේ ඉඳන් එන ගමන් මම දැන් ඉන්නේ තවත් ස්පෙෂල්ම තැනක ලංකාවේ තියෙන. ඉතින් මේ ඇවිල්ලා කොග්ගල මම හරියටම ඉන්නේ කොග්ගල. ඉතින් මේ කොග්ගල විශේෂත්වය තමයි පාරවල් හතරක් එක ළඟ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් රේල් පාර තියෙනවා, ඔතනින් ගුවන් පතයක් තියෙනවා. එතකොට එහා පැත්තේ මුහුද තියෙනවා. මේ දැන් මම යන මහා පාර තියෙනවා. ඉතින් මෙතන විශේෂත්වය එක තමයි. එහෙනම් අපි ඔහොම යමු ඉස්සරහට. මගේ ඉලෙක්ට්‍රික් බයික් එකේ
මේක නම් ඇත්තට මාර කම්ෆර්ටබල් බයික් එකක්. යනවා දැනෙන්නවත් නැහැ, කිසිම සද්දයක් නැහැ. ඉතින් මම මේක ගත්තේ ලංකාව වටේ යන්නම තමයි. එහෙනම් අපි ඉතින් ලංකාව වටේම යමු. ඔන්න මම ආවා වැලිගමට. ඉතින් මම ඉන්නේ වැලිගම නිකන් එතන මාළු වරායක් වගේ. මෙතන නිකන් මුහුද ඇතුළට තියෙනවා කොන්ක්‍රීට් දිග දැම්මක් දාලා. ඉතින් මම ඉන්නේ වැලිගම. අර පැත්තේ කට්ටිය සර්ෆ් කරනවා පේනවා ලස්සන්ට ෆොරනර්ස්ලා. ඉතින් දැන් වැලිගම ඉඳන් යන්න හදන්නේ මිරිස්ස පැත්තට. ඔන්න මාතර දික්වැල් මේ පැත්ත ඔක්කොම පාස් කරලා ෆයිනලි මම ආවා නිල් වැල්ලට. ඉතින් මෙතන මම වීඩියෝ එකක් ඊයේ පේජ් එකෙන් දැම්මා ලස්සන්ට. ඉතින් මෙන්න මෙතන ලස්සනට රැල්ල දෙපැත්තෙන් ගහනවා. ඉතින් ඔන්න මම දැන් උඩින් පෙන්නන්නම් කොහමද ඒක ලස්සන කියලා. මම ඉන්නේ නිල් වැල්ලේ. මාර ලස්සනයි මේක. දෙපැත්තෙන් රැල්ල ගහනවා. සුපිරි වයිබ් එකක් තියෙන්නේ. ඉතල හැගෙන යනවා රේ. ඉතින් අද ඩෙස්ටිනේෂන් එක වෙන්නේ මගේ තංගල්ලේ. ඉතින් අද මම නවතින්නේ තංගල්ලේ. ගාලි ඉඳන් තංගල්ලට ආවා. ඉතින් අද රාට තංගල් නැවතලා හෙට ඉතින් ඉඳන් ගමන පටන් ගන්නවා. අද ගෝල් ෆෝර්ට් එකේ ගොඩක් දේවල් පෙන්වන්න තිබ්බ නිසා තංගල්ලට තමයි ආවේ. ඉතින් තනමල්ල වල තමයි යන්න ඉඳන් හිටියේ. එහෙ යන්න බැරි වුණා. එහෙනම් අපි දැන් යන් අපි අද ඉන්න ප්ලේස් එකට. එතනට ගිහින් දැන් සුපිරිම වයිබ් එකක් තියෙන්නේ. මරු ඉතින් ලංකාව වටේ යන ගමනේදී මේ වගේ ලස්සන තැන් බලන්න පුළුවන් ඔයාලට. ඔයාලත් අනිවාර්යෙන් දවසක ගමන යන්න. එහෙනම් අපි යන් අද රෑ අපි ඉන්න තැනට. ඔන්න ෆයිනලි ආවා තංගල්ලට. ඉතින් තංගල්ල බීච් එක සංසගේම තියෙන හොටෙල් එකක අද ඉන්නේ. ඉතින් අද දවසේ නිමාව ගාල්ල ඉඳන් තංගල්ලට ආවා. යන් අපේ රූම් එකට අද ඉන්නේ. ඉතින් ඔන්න අද මගේ රූම් එකට ආවා. අද තංගල්ලේ තමයි ඩෙස්ටිනේෂන් එක. ඉතින් බීච් විව් හොටෙල් එකක ඉන්නේ. මේක ඉස්සරහා බීච් රෝඩ් එකේ තියෙන්නේ. ෆොරින්ලා බහලා ඉන්නේ. අර පේන්නේ තංගල් ටවුන් එක. එහෙනම් අදට බ්ලොග් එක ඉවර කරනවා. හෙටත් around ශ්‍රී ලංකා උදේම පටන් ගන්න ඕනේ. එහෙනම් good night.